lighter with you. No. We want to light it. බික්කුණීට ආසනයක් පනවන්න උතන එළිය මණ්ඩපේ ඉදිරියට වාඩි වෙන්න පුතුවක් හරි over there. බික්කුණීගේ ආසනයේ තියෙන උඩ අර සීට් එක නෑ උඩ ගියා මං හිතන්නේ එකක් ඒක. වාඩි වෙන අර කොට තියෙන උඩ දුදුගේ කුසන් ඒව ගෙනහල්ලා කවුරුත් පහසු විදියට වාඩි වෙන්න. වාඩි වෙන කුසන් උඩ තියෙන කොට Sit on the chair.
Please say 3 times. Sadhu, sadhu, sadhu. First, we are going to observe 5 precepts. Please say 3 times. Namo tassa bhagavato arahato samma sambuddhassa. We observe 5. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි
මෙලොව ආරක්ෂාව පිණිසත් මෙලොව ආරක්ෂාව පිණිසත් පරලොව සුභ සිද්ධිය පිණිසත් පරලොව සුභ සිද්ධිය පිණිසත් මෙතෙන් පටන් මහා පරිත්‍රාණ දේශනාව සිද්ධ කරන හැටියට ගෞරවනීය මහා සංඝරත්නයන් ගෞරව පුරස්සරව ඉල්ලා සිටිනවා. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි මහා පරිත්‍රාණ දේශනා පවත්වන්නට ආරම්භ වන මොහොතේ ඒ සඳහා වැඩම කළ අතිගෞරවනීය මහා සංඝරත්නය විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක අවසරයි අතිගෞරවනීය පල්ලේබාගේ චන්ද්‍රසීල නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම කැනඩාවේ එඩ්මන්ටන් සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අපේ ගෞරවනීය තල්ගස්වැවේ සීලානන්ද හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මැන්කේටෝ බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අපේ පෙරදිනී සතීන්ද්‍රිය හාමුදුරුවන් වහන්සේ ඒ වගේම එල්ක් රිවර් තායි බෞද්ධ විහාරයේ හාමුදුරුවරු ඒ වගේම ලයනල් ලේක්ස් තායි බෞද්ධ විහාරයේ මහා සංඝරත්නය ඒ වගේම අපේ පන්සලේ විශ්වකීර්ති පොඩි හාමුදුරුවෝ සමිති පොඩි හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය මේ පරිත්‍රාණ සජ්ජායනාව සඳහා
මේ මණ්ඩපයේ වැඩ සිටිනවා. ඒ වගේම මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමට පින් සිද්ධ කර ගැනීමට අපේ සතිමා භික්ඛුණී ඒ වගේම අපේ දායක පින්වත් පිරිස හැම දිනම සහභාගී වෙලා පින් සිද්ධ කර ගන්න සහභාගී වෙලා තිබෙනවා. මේ විහාරස්ථානයේ හැම දින විශේෂයෙන්ම දායක පින්වත් පිරිස හැම දිනම වෙනුවෙන් පළමුවෙන්ම මේ ගෞරවනීය මහා සංඝ රත්නය ඊටාම ගෞරවපූර්වක නමස්කාර පූර්වකව පිළිගන්නවා. පිරිසජ්ජහනාව ආරම්භ කරන්න. අද මේ විශේෂ පින්කම අපි පවත්වන්නේ කටින මහා පූජෝත්සවයට එකතු වන පින්කමක් හැටියට අපේ විහාරස්ථානයේ මේ භූමිය තුළ විවෘත කර 2006 වර්ෂයේ එදා පටන් කටින පින්කම් කීපයක් අද පැවැත්වුවා. නමුත් මහා පරිත්‍රාණ දේශනාව පවත්වන්නට අවස්ථාව ලැබුණේ මේ අවස්ථාවේ මේ වසරේ. ඒ සඳහා සුදුසු පරිසරයක් අපිට සකස් වෙලා අපේ මේ ඉඩකඩ සකස් වෙලා මේ විදියට සුදුසු පරිසරයක් යෙදුනේ. ඒ වගේ මේ වසරේ කටින පින්කමේ දායකත්වයේ සිද්ධ කරන අපේ මිතුල පෙරේරා මහත්මයා, ඒ වගේම උදයන්ති නෝනා ඊටාම උනන්දුවෙන් තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව ගෞරවයේ පෙරතිව මේ පරිත්‍රාණ දේශනාව පවත්වන්නට ඕනේ කියන ඉල්ලීම මුල ඉඳලම සිද්ධ කරා. ඒක නිසා අපේ ගෞරවනීය මහා සංඝයා වඩම්මලා මේ මහා පරිත්‍රාණ දේශනාව සිද්ධ කරන්නට අපි කල්පනා කරේ. ඊළඟට ලංකාවේ අපි ජීවත් වෙනකොට පරිත්‍රාණ දේශනාව පවත්වන්නේ රාත්‍රී 5 වෙනතුරු. ඒ පිරිත් සියල්ලක්ම අපි මේ මොහොතේ අද දවල් කාලයේ සජ්ජායනා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝටියක් සක්වල ආඥා චක්‍රයේ පතුරවමින් දේශනා කොට වදාළ නෛර්යානික පරිත්‍රාණ දේශනාව පිළිබඳව අනුශාසනාව අපේ ගෞරවනීය පල්ලේබාගී චන්දසිරි නායක හාමුදුරුවන් වහන්සේ සිද්ධ කරනවා. ඒ වගේම අපේ සීලානන්ද හාමුදුරුවන් වහන්සේ ඉංග්‍රීසි භාෂින්නේ කෙටි හැඳින්වීමක් අනුශාසනාව සිද්ධ කරනවා. කොහොම නමුත් අපි 2004 ආරම්භ කරපු මිනසෝටා බෞද්ධ විහාරයේ අපේ ගමන් මගේ ඒක සුවිශේෂී අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මේ ගත වුණ අවුරුදු කීපය තුළ අපිත් එක්ක එකට එකතු වෙලා පින්කම් නොඑක් විදිහේ කුසල කටයුතු සිද්ධ කරපු දායක පින්වත් හැම කෙනෙකුගේම නමින් මියගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සුජීවත්ව සිටින හැම දෙනාටම නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේ මේ භූමියට මේ විහාරස්ථානයේ වැඩවසන සියලු භික්ෂූන් වහන්සේලාට නිරෝගී චිරජීවනය, හැම දෙනාටම සාමය නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන තමයි අද මේ පින්කම විශේෂයෙන්ම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්න හැම කෙනෙක්ම මහන්සි වුණා. උගත් දිනෙක මාසුන යතර විශේෂයෙන් මේ පින්කමේ දායකත්වයේ දරන උදයන්ති නෝනාත් මිතුල මහත්මයා ඒ වගේම තවත් බොහෝ දෙනෙක් ඒ සඳහා කැප වෙලා කටයුතු කරා. ඉතින් අපේ මහා සංඝ රත්නය අතර අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ, ඒ වගේම අපේ ගෞරවනීය සීලානන්ද හාමුදුරුවෝ පහුගිය සති 3 මේ මාසය තුනම වගේ විවිධ කටයුතු මේ සඳහා උනන්දුවෙන් අපි සිද්ධ කරා. ඉතින් ඒ පින්කමේ ආරම්භය කියන්නේ 3 මාසයකට පෙරදී ආරම්භ කරපු පින්කමේ තවත් අවස්ථාවක් හෙට අවසන් වෙන තුරු. ඉතින් මේ මොහොතේ මේ පින්කම ඊටාම හොඳින් සිද්ධ කරන්න හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්නට ඕන. Venerable monks and dear Dhamma friends, today this is the important day for everybody. In Minnesota Buddhist Vihara, monks and devotees, after 6 years later, we are able to start a special Mahaparita chanting for the blessings for everybody. So today we have enough monks to do the special chanting. So,
we have a chief monk from Oregon, Venerable Pallibage Chandasiri. He is the chief monk for North America, and also abbot and president at the Oregon Buddhist Vihara. Also, Bhikkhu Silananda, abbot, is the abbot and advisor, Samatha Vipassana Buddhist Meditation Center in Edmonton, Canada. Also, Bhante Sati is the chief monk and the president of the Triple Gem the Buddhist Association, and the chief monk of the Mankato Buddhist Meditation Center. Sorry, I forget the name. The two monks from Elk River Thai Buddhist Temple, and two monks from Lionel Lake Thai Buddhist Temple. Thai also Bhante Bhikkhu Bishop Iti Mahajan and Bhikkhu Samita, the two monks, our temple monks. We have enough monks to do this chanting. This is the important chanting for everybody, for the protection and good health and happiness. We have monks from different countries, but we do the chanting, that's word of the Buddha in Pali. That's why important thing. So today, on behalf of the monks and the devotees of the temple, respectfully, we really appreciate your participation to our chanting, and respectfully we would like to invite to join with us to these blessings upon for our people, for good health, happiness and long life. He says sadhu, sadhu, sadhu. I would like to invite Bhante Chandasiri to give a little introduction about the Paritta chanting. We call Pirit Anusasana in Sinhala. After his little sermon, then I would like to invite Bhante Silananda to give a little sermon in common language. No. උතුරු ඇමරිකාවේ උපප්‍රධාන සංඝනායක දුරන්දර අතිගෞරවනීය අපේ ශාස්ත්‍රපති රාජකීය පඬිත විටියල සීවලි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞතම මහා සංඝරත්නයන් අවසරයි කාරුණික ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි අද මිනසෝතා බෞද්ධ විහාරයේ ඊ타මත්ම සිහි කටයුතු වැදගත් දිනයක් හැටියට මේ වෙලාව අපට සිහිපත් කරන්න පුළුවන්. මේ විහාරස්ථානයේ ආරම්භ කරපු දවසේ ඉඳලා මේ දක්වාම විහාරස්ථානයේ දවසින් දවස ආගමික වශයෙන් සමාජික වශයෙන් කිසියම් විදිහේ සංවර්ධනයක් දියුණුවක් අපට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ අවුරුදු 7ක්වත් සම්පූර්ණ වෙච්ච වෙලාවේ මේ වගේ පිරිත් ධර්ම දේශනාවක් සිද්ධ කරලා මේ ස්ථානයටත් මේ ස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් මේ ස්ථානයේ පවත්වාගෙන යන දායකයන්ට ආශිර්වාදයක් ආරක්ෂාවක් සිද්ධ කළ හැම දිනාටම සිතක් ශාන්තියක් වේවා කියලා මේ පිරිත් ධර්ම දේශනාව සිද්ධ කිරීම ඊටාම වැදගත් වෙන ඊටාම වටිනවා. සමහරට අපි දන්නවා මේ ගෙවල් වල විවිධාකාර භූතයෝ ඉන්න පුළුවන්. ප්‍රේතයෝ ඉන්න පුළුවන්. යක්ෂයෝ ඉන්න පුළුවන්.
ඒ වගේ භූත, ප්‍රේත, අමනුෂ්‍ය ආදී කිසියම් බලවේග තියෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම තිබුණත් මේ පන්සල පටන් අරගෙන ධාතුන් වහන්සේලා ඒ වගේම මහා සංඝරත්නය මේ ස්ථානයේ දිනපතාම වගේ පිරිත් ධර්ම දේශනා කරනකොට ඒ අකුන්ට ඉන්න බෑ. ඒ භූතීන්ටත් ඉන්න බෑ. නමුත් මේ පිරිත් ධර්ම දේශනා මේ ආකාරයෙන් සිද්ධ කරාම තවත් මොකෙක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ අයටත් අද ඉන්න බැරුව මෙතනින් පිට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ශක්ති සම්පන්න දේශනාවක් ඇටියට මේ පිරිත් ධර්ම දේශනා පිළිබඳව අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. පරිත්‍ය කියන වචනේ තේරුමත් ඒකයි. පරිසමන්තතෝ තායිති දක්කතිදි පරිත්තං කියලා පෙන්වුම් කරනවා. ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයන් හාත්පසින්ම ආරක්ෂා කරනවා කියන එකයි පරිත්‍ය කියන වචනේ තේරුම. ඒ කියන්නේ විවිධාකාර විදිහේ දෝෂාන්ධකාරයන් අපිට ඉදිරිපත් එනවා නම් ඒ සෑම දෙයක්ම දූරීභූත කළා කිසියම් ශාන්තියක් ලබා දීමට ශක්ති සම්පන්න වූ දේශනාවක් හැටියට මේ පිරිත් ධර්ම දේශනාව පෙන්වන්න කරන්න පුළුවන්. නමස්කාරයෙන් පටන් අරගෙන අනන්ත වූ බුදුගුණ මේ හැම සූත්‍රයක් පාසාම ඉතලත් වෙලා තියෙනවා. ඒ වගේම යුග දේශනාව අවසන් කරලා ඒ වගේම සූත්‍ර දේශනාව බුදුරජාන් වහන්සේ ලෝකෙට දේශනා කර වදාළ ධම්මචක්ක සූත්‍ර දේශනාව ඇතුළු සූත්‍ර 7ක් දේශනා කළා. අවසානයේදී මේ පිරිත් ධර්ම දේශනාව තුළින් කිසියම් වගේ භූතයෙක් ඉන්නවා නම් ඒ භූතයන් එහෙම නැත්නම් ප්‍රේතයන් දුරු කරන්න පුළුවන් ශක්ති සම්පන්න වූ හමාර දේශනාව සිද්ධ කළ මහා පිරිත් දේශනාවෙන් මේ පිරිත් අවසන් වෙනවා. ඒ නිසා ඒ වගේ ආරක්ෂිත ධර්ම දේශනාවක් හැටියට මේ පින්කම් මේ පිරිත් දේශනාව පිළිබඳව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද දවසේ මේ අවුරුදු 7ක් පමණ ගතවන වෙලාවේදී මේ ආකාරයේ මේ සිදු කරන ආරක්ෂිත ධර්ම දේශනාව වගේම තවත් වැදගත් දෙයක් අපි සිහිපත් කරන්න ඕනේ. අපේ සීවලී හාමුදුරුවෝ මේ කාලය ඇතුළත මෙහාට ඇවිල්ලා පුදුම දුකක් මුල් කාලේ විඳපු බව මම හොඳට දන්නවා. මේ දායක පිරිස මෙච්චර හිටියේ නැහැ. බොහොම ටික දෙනෙක් හිටියේ. නමුත් උන්වහන්සේ දැඩි මහන්සියක් අරගෙන මහා හිමේ ධනක් එරියෙරි ගිහිල්ලා මේ කටයුතු සිද්ධ කරපු බව අපට අමතක කරන්න බෑ. ඒ නිසා ඒ සියලුම දුක් හැට විඳගෙන මේ බෞද්ධ විහාරයේ නැත්තම් මිනසෝතා බෞද්ධ විහාරයේ ගොඩනගාගෙන උන්වහන්සේ කරපු මේ ශාසනික මෙහෙය පිළිබඳව අපි අගය කරන්න ඕනේ. නිසා මේ දායකා පින්නතුන්ගේ සහයෝගය තුලින් ඒ වගේ මේ ඇත්තන්ගේ කැපවීම තුලින් උන්වහන්සේ මේ මහා සංඝරත්නය ආරක්ෂා කරගෙන ඒ සෑම දෙයක්ම සිදු කිරීම පිළිබඳව අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අද උන්වහන්සේ මිනසෝතා විහාරස්ථානයේ පමණක් නෙවෙයි මේ අවට තියෙන ජනපද කීපයක මේ ආගමික කටයුතු සංවිධානය කරලා ඒ අත්තන්ට මේ ධර්මයේ බෙදා දීමේ මහඟු ශාසනික සේවාවක් සිදු කරන බව මේ වෙලාවේදී අපි සිහිපත් කරන්න ඕනේ. ඒ නිසායි අවට පරිසරයේ අවට තියෙන ජනපද වලට ගිහිල්ලා එහෙ නැත්තන්ට කිසියම් ධර්මයක් බෙදා දීමේ මහ ව්‍යාප්ත ධර්ම ව්‍යාප්ත කාර්යයක යෙදෙන නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අපි අගය කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ මේ දැඩි උත්සාහයෙන් යන මේ මාර්ගය තව තවත් ශක්තිමත් ඉදිරියට ගෙන යන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න උන්වහන්සේ ශක්තිය ලබා දෙන්න ඕන විතරක් නෙවෙයි. අද අපි දන්නවා උන්වහන්සේ කිසියම් පදවියකින් අද මේ කටයුතු වලට ගෞරවයක් හැටියට උතුරු ඇමරිකාවේ උපප්‍රධාන සංඝනායක ධුරය අද පත් කළා තියෙනවා. මල්වතු මහා විහාරයේ ශ්‍යාමපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හාමුදුරන් වහන්සේ ඇතුළු 20ත් වර්ගීය මහා සංඝරත්නයේ කාර්ක සංඝ සභාවේ ඒ පදවිය උන්වහන්සේට පරිත්‍යාග කළා. ඒ නිසා මම හිතන්නේ ඉදිරියට මේ අතට තවත් ලොකු පින්කමක් කරන්න සිද්ධ වේවි. ඒ නිසා උන්වහන්සේට පදවිය ලබා දීමේදී මේක පිළිගැනීමක් කරන්නත් අවස්ථාව යොදා ගන්න සිද්ධ වෙන බව මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. එහෙම සිහිපත් කරමින් මේ අතන්ගේ උත්සාහයේ ධෛර්යයේ මහන්සිය තුලින් අද මේ ලස්සන විහාරයක් ගොඩනැගිලා තියෙන අත්වාසයෙන්ම මම හිතන්නේ අවුරුදු 6ක් ගත වෙන තුරුත් පිරිතක් නොකියුවේ වෙන කිසිවක් නිසා නෙවෙයි, පිරිතක් කියන තැනක් නැති නිසා. මේ වගේ පින්නතුන්ට එකතු වෙලා ඉන්න, මේ වගේ තැම්පත් වෙලා ඉන්න, මේ වගේ මණ්ඩපයක් හදන්න, මේ ආකාරයෙන් මේ කටයුතු සිද්ධ කරන්න
පරිසරයක් ඇත්ත වශයෙන් මේ ස්ථානයේ තිබුණේ නැහැ. නමුත් අද ඒ අවශ්‍ය කරන පරිසරයේ භූමිය දැන් සකස් වෙලා තියෙනවා. ලස්සන ධර්මශාලාවක් දැන් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මේ වගේ උතුම් කටයුතු සිද්ධ කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඒ කාරණය සිහිපත් කරමින් අද විශේෂ කටන මහා පූජා පින්කම සිද්ධ කරන්නට දායකත්වයෙන් ලැබින් ක්‍රියා කරන මිතුර පෙරේරා මහත්මයාත් උදයන්ති නෝනටත් අද ලොකු සන්තෝෂයක් ඇත්ත වශයෙන්ම මේ වගේ පිරිත් දේශනාවක් පවත්වලා පළවෙනි කරන කටන පින්කමක් මේක. ඒ නිසා බොහොම වැදගත් මොහොතක් හැටියට දවසක් හැටියට අපි අගය කරන අතර මේ සියලු ශක්තියින් ලැබීමෙන් මේ සියලු ආරක්ෂා සංවිධානයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේටත් මේ විහාරයේ වැඩ සිටින අනිත් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේ මේ ආයතනයේ පවත්වාගෙන යන විවිධාකාරයෙන් උදව් කරන උපකාර කරන සෑම සියලු දෙනාටම දානමාන ආදී පුණ්‍ය කර්මයන් සිද්ධ කරන හැම දිනාටම සිත ශාන්තිය උදා වේවා. දුක් කරදර නිමා වෙලා සනසින්ම සහනීය මේ පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් ලැබේවා. ඒ වගේ හැම දෙයකටම මෙලොව ජීවිතයේ සහනය පරලෝ සුගතිය කෙලවර උතුම් නිවන් සුව පිණිසත් මේ පින්කම් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තව ස්වල්ප වේලාවකින් ආරම්භ කරන පිළිත් ධර්ම දේශනාව ඇසීමට සූදානම් වෙන හැටි මම කාරුණිකව මතක් කරනවා. Venerable Mahasangha, Venerable Bhikkhuni, dear friends in the Dhamma. We monks are very happy to be here today to bless upon you by chanting the very discourses of the Buddha. It is a very happy moment to everybody. As Venerable Nayaka Thera mentioned clearly that it is a great opportunity for all of us to get the blessings of the Triple Gem. This is a rare opportunity. We monks, though from different temples, different traditions, we all are going to chant the same word of the Buddha. You know better that we have a same tradition. Sri Lankan Buddhist, we have a Siamese sect which is from Thailand, from Siam. So therefore when we chant, we can chant the same discourses. Today we all are here in this beautiful pavilion. For the last few days, few weeks, Mithula and Udi, together with their friends, they erected this beautiful pavilion. And now we all are here the monks are here to chant, and you all are ready to listen to this chanting. So everything is ready for the commencement of the chanting. As it is the tradition, here we have, now you brought this casket which is enshrined with the relics of the Buddha. That is to represent the Buddha. And here we have the book of protection, which we respectfully call Piruvana Pottwahanse. That is the book of protection. And monks are ready to chant. When we chant these discourses, we can really get the blessings of the Triple Gem. As Buddhists, when we respect the Triple Gem, we recite Natti me saranang anyang buddho me saranang varang, Natti me saranang anyang dhammo me saranang varang, Natti me saranang anyang sangho me saranang varang. The Buddha is my matchless refuge. I have no other refuge. Dhamma is my matchless refuge. I have no other refuge.
Sangha is my matchless refuge. I have no other refuge. So as the triple gem is our refuge, we repeatedly recollect the great virtues of the triple gem. Whenever we whenever we recollect the great virtues of the triple gem, we can be more and more happy. We can develop our shraddha, our confidence. You know, confidence is the most important thing in the beginning of this practice. When we practice, we should have confidence. If we have no confidence, we cannot do this type of wholesome deeds. Today, this special meritorious deed, this chanting ceremony is performed in parallel with the Katina ceremony of the Minnesota Buddhist Vihara. It is as monks are going to chant and bless upon you today, and tomorrow will be the Katina day. Katina is one of the most important ceremonies of the Buddhist temples. Katina means a robe, a special robe that the lay persons offer to the Sangha as a gift to the Sangha. Thereafter, after the Sangha will decide to whom it is to be conferred. Then this Katina robe has many powers, sort of benefits. There are many benefits for both the receiver and the giver. Receiver as well as the giver receive these benefits. So the benefits of Katina will be explained tomorrow. Now let's as we are going to chant and bless upon you, let's understand the significance of chanting. This chanting is the discourses we chant here are the discourses from five volumes of discourses. There are 5 volumes of discourses which we call Nikaya. Digha Nikaya, Majjhima Nikaya, Sangyutta Nikaya, Anguttara Nikaya and Kuddaka Nikaya. So here there is a book named the Book of Protection, which was compiled in Sri Lanka with the collections of important protective discourses from the 5 Nikayas. So in this book there are 24 discourses and there are 4 chapters. The monks are going to chant these 24 discourses now from this time. So the first, the monks are going to chant, recite together the triple discourses, namely the jewel blessing discourse, jewel discourse and the metta discourse, which we call triple discourses. So when we after that chanting, then the monks continue the other discourses. By listening to these discourses, we all can gain a great blessing. We can gain the protection. The protection, we should have 2 kinds of protection. Our physical protection and our mental protection. Our physical protection is very important. That is why we build houses, fences. That is for our physical protection. But our mental protection cannot be done in such way. For the protection of our mind, we should develop our mind. We should practice meditation. We should listen to chanting like this. In this manner, we can protect our mind as well. That is why we want to listen to this chanting. Whenever we chant, we can get the blessings. Whenever we listen to the chantings, we can get the blessings.
So the monks, when they chant, they each discourse, at the end of each discourse, they recite, they say, Etena Satchavajjena. This is a Satchavajja. What is Satchavajja? Satchavajja is Satya Kriya. Perhaps you have heard the word Satya Kriya. Satya Kriya is asseveration of truth. These teachings, these chantings are not incantations, not mantra. These are the asseveration of truth, the word, very word of the Buddha. We monks chant this, and then we monks bless upon you for the success of your all activities, wishing you good health, longevity and success of your activities. That is what we are going to do from this time. Now we monks start these discourses, and please listen attentively, giving your full attention. Please listen this and try to develop your Shraddha, confidence, and also your Panya, wisdom. That is the way to listen to this chanting. So when the monks chant, please listen. By listening to this chanting, you all can get the blessings, get the merit. By participating in this wonderful ceremony, this chanting, we all can gain a great deal of merit. By the power of all this merit, may we all attain supreme bliss of Nibbana. With that good thoughts, let's now start. Now listen to the chantings. The monks will come to chant. Please recite this stanza after me to formally invite the monks to chant. Please repeat after me. Vipatti patibahaya sabba sampatti siddhya sabba dukkha vinasaya parittang brutha mangalang vipatti patibahaya sabba sampatti siddhya sabba roga vinasaya parittang brutha mangalang vipatti patibahaya sabba sampatti siddhya sabba bhaya vinasaya parittang brutha mangalang dasabala muni desitang yang parittang janapada bayaroga nika dukkang taraya sakala bhaya vinasang tang parittanubhava jala nilapatvasa sadha
බුද්ධවෝ මේ සුනන්තු ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං භදංතා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං විජ්ජාචරණ අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං සක්ඛාතෝ භගවතා සංදෙට්ඨිකෝ අකාලිකෝ පච්චත්තං සුපටිපන්නෝ භගවතු උජුපටිපන්නෝ භගවතු ඥායපටිපන්නෝ භගවතු සාමීති පටිපන්නෝ භගවතු යදිදං චත්තාරි පුරිස යුගානි ආහුනේයෝ පාහුනේයෝ
රක්ඛෙත්තං ඒතේන සච්ච වජ්ජේන ඒතේන සච්ච වජ්ජේන ඒතේන සච්ච වජ්ජේන බෝං සහස්සමභේනං මිත සායුධං තං දානාදි ධම්ම විධේනා ජිතවාමුනිංගෝ මාරාතිරේකමභේයන් ජිත සබ්බරත්තං khante sudang tavidena jitva muningo nalagirenga javarang atimatta bhutang mettang buseka vidhena jitva muningo Kheta kaggamatiyata sudarunang tang Nidhebe sangkatamano jitva muningo Katwana katthamudarang iva gabbeniya Janaka
Saṅtena soma videna jitva muningo Saccang vihaya mate sancaka vadaketang Panyapadīpa jalito jitva muningo Nangdo panangda bujagang vibudang maedeng Padesa videna jitva muningo Dugga dethe bujagena sudattha hattang Jnanagadena videna jitva muningo Etapi buddha jaya mangala atthagata Nitvananeka vividhani chupadavani Bhavatu sabba mangalang sabba buddhanubhavena Bhavatu sabba mangalang sabba dhammanubhavena
Sabba Sanghanu Bhavena Yang Dunne Mettang Ave Mangalang Cha Papagaho Doso Pinang Akang Tang Yang Dunne Mettang Ave Mangalang Cha Papagaho Doso Pinang Akang Tang Yang Dunne Mettang Ave Mangalang Cha Papagaho Doso Pinang Akang Tang Sabbe Buddha Balapata Arahang Tanang Ca Tejena Sabbe Buddha Balapata Arahang Tanang Ca Tejena Sabbe Buddha Balapata Arahang Tanang Ca Tejena Sabbe
Evaṃ mi sutaṃ ekaṃ samayaṃ sāvatiyaṃ viharati jetavane Atko anyatara abhikanta yeratiya kapang jetavanang yena bhagavate rupatang kami Bhagavantang abhivadetva Nekamantang titapo Bhagavantang Bahudeva manusaja Gangamana Bhuttanam Nasibana Jabalana Puja Pujaniyana Mata itu Patirupade Devadoja Nata Dhamma Panidija Bau
Mani
භවන්තු ධම්මයි බුදානි ධම්මේද ජීවිතං ඉදවාහුරං නනෝ සමං අද්දී තථාගතේන සමාධිනාදේන වමුන විජ්ජති
දල්ලේන අමතං විගය ඉදම් විදංගේ රතනං වනිතං
වනපගුණේ යත දේව
ධරණීය මද්ද කුදලේන සන්තං පදං අභිසමෙච්ච Medanja Vabba
Jaya